මයින්ඩ්සෙට් YouTube channel එක සම්බන්ධ වෙන ඔබ සියල්ලම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය විස්තර කරන්න. ඒක විද්‍යා ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයයි දෙක පත්‍රයයි කියලා කොටස් දෙකකින් තියෙනවා. එක පත්‍රයේ කාලය පැය 1යි. ඒකේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. 40ක් තියෙනවා. 20ක් නෙවෙයි 40ක් තියෙනවා. විද්‍යාව දෙක පත්‍රය කියන්නේ ඒකේ කාලය පැය 3යි. එක පත්‍රයේ කාලය පැය 1යින් තිබ්බේ. මේකේ කාලය පැය 3ක් තියෙනවා. ඒකේ රචනා ප්‍රශ්න 9ක් තියෙනවා. ඉතින් දැන් දෙක පත්‍රය ටිකක් සංකීර්ණයි. ඒක දෙක පත්‍රයේ කොටස් දෙකකින් තියෙනවා. A කොටසයි B කොටසයි කියලා. A කොටස ප්‍රශ්න 4ක් තියෙනවා. B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. A කොටසේ ප්‍රශ්න 4 ඒවා කෙටි රචනා ප්‍රශ්න. ඒක පේපරේ තමයි ලියන්න තියෙන්නේ. ඒකට පැය 1ක් දෙනවා. මම කියන ප්‍රශ්න 4ක් තියෙනවා කියලා. ඒකේ මේ ප්‍රශ්න 4 හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එක හැදිලා තියෙන්නේ ජෙනරල් නොලෙජ් එක. සාමාන්‍ය දැනීමෙන් සාමාන්‍ය ප්‍රශ්න අහන්න. දෙක බයොලොජි ජීව විද්‍යාව. තුන ෆිසික්ස් භෞතික විද්‍යාව. හතර කෙමිස්ට්‍රි රසායනික විද්‍යාව. මේ ප්‍රශ්න හතරටම අපි උත්තර ලියන්න ඕනේ. ඒක ප්‍රශ්න පත්‍රයේ තමයි ඉඩ තියෙන ප්‍රමාණය අනුව තමයි ලියන්න ඕනේ. ඊටසේ කොටස් දෙකකින් තියෙනවා කොහොනේ. දැන් B කොටස ගැන කතා කරමු. B කොටසේ රචනා ප්‍රශ්න 5ක් තියෙනවා. ඒකේ දීර්ඝ රචනා ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්න පහෙන් අපිට 3කට විතරයි ලියන්න තියෙන්නේ. දෙකක් අපිට අතාරින්න පුළුවන්. ලේසිම 3කට ලියන්න ඕනේ. දෙකක් අපිට අතාරින්න පුළුවන්. ඒ ප්‍රශ්න හැදිලා තියෙන්නේ ජීව විද්‍යාවෙන් හැදිලා තියෙනවා. භෞතික විද්‍යාවෙන් හැදිලා තියෙනවා. රසායන විද්‍යාවෙන් හැදිලා තියෙනවා. දැන් අපි දැන් O level විද්‍යාව ගත්තාම ඒ තුන මේ විෂයන් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. විෂයන් කිව්වට කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. එක ජීව විද්‍යාවෙන් හැදිලා තියෙනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි රසායන විද්‍යාවෙන්, තුන ෆිසික්ස් භෞතික විද්‍යාවයි. තමයි මේ තුනෙන් තමයි හැදිලා තියෙන්නේ. දැන් අපි මගේ ඊළඟ වීඩියෝ එක කරන්නේ 2025 24 පේපර්ස් වල විද්‍යා ප්‍රශ්න පත්‍ර ඩිස්කස් කරනවා. මේ වීඩියෝ එක හොඳයි වගේ හිතුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.